Alhamdulillah, salatu wassalam ala nabiyyina Muhammadin sallallahu alaihi wasallam. ඔබ සියලු දෙනාටම අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතු. අපි රමදාන් මාසයේ උපවාසයේ සීල රකින මෙම අවස්ථාවේදී විශේෂයෙන්ම මෙම මාසය තුල තමා අල් කුර්ආනය පහළ වෙන්නේ. ශහර් රමදාන අල්ලදි උන්සිල ෆීහිල් කුර්ආන. මේ මාසය තුල තමයි අල්ලාහ් තාලා අල් කුර්ආනය පහළ කරන්නේ. මෙම අල් කුර්ආනයට අපිට අතර දැඩි සම්බන්ධතාවයක් තිබිය යුතුයි. ඒ අනුව මේ මාසය තුල විශේෂයෙන්ම ඒ වගේම අනෙකුත් කාලයන් වලත් කුර්ආනය කියවීමේදී අධිකව කියවීම, ඒ වගේම කුර්ආනය වනපොත් කිරීම, කටපාඩම් කිරීම. ඒ කටපාඩම් කිරීමත් එක්ක සවන් දීමත් එක්ක විතරක් අපි නතර වෙන්න හොඳ නැහැ. අනිවාර්යයෙන්ම අල් කුර්ආනය පිළිබඳව අල් කුර්ආනය තුල අපිට අල්ලාහ් තාලා පවසන දේවල් පිළිබඳව වැටහීමක් අපිට අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම අල්ලාහ් තාලා අල් කුර්ආනය තුල අපට මෙව ලෝකයේ ජීවත් වන අවස්ථාවේදී පිළිපදිත යුතු කාරණාවන් අපිට පැහැදිලි කරලා තියෙනවා. ඒ පිළිබඳ අවබෝධයක් තිබුණොත් තමයි ඒ දේවල් අපගේ ජීවිතය අපිට අනුගමනය කරන්න පුළුවන්. ඒ අනුව මෙම අවස්ථාවේදී කුර්ආන් එක තුලින් අපිට තාමත්ම ප්‍රයෝජනවත් වන සමහර වාක්‍ය, සමහර සූරා අපි සාකච්ඡා කරන්න ඉන්ෂාල්ලා මෙම වීඩියෝ හරහා මෙම channel එක හරහා ඔබට පුළුවන්. ඉන්ෂාල්ලා දිගටම මෙවැනි ආකාරව අල් කුර්ආන් එකේ තිබෙන වාක්‍ය සූරාවන් පිළිබඳව පැහැදිලි කිරීමක් අපි ඔබලාට ලබා දීමට බලාපොරොත්තු වෙනවා. අද දින මුලින්ම අල් කුර්ආනය තුල 30 වන ජුසු 30 වන කොටසේ ජුසු 30ක් තියෙනවා. ඒකේ අවසාන ජුසු එක තුල තිබෙන කුඩා සූරාවක් තමයි සූරා හුමසා කියන සූරාව. ඒ සූරා හුමසාවේ අල්ලාහ් තාලා අපගේ ජීවිතයේ අපි වැළකී සිටිය යුතු ප්‍රධාන කාරණාවක් සම්බන්ධව කතා කරනවා. ඒ පිළිබඳව අපි අවධානය යොමු කරමු. බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. වයිලුල් ලිකුල්ලි හමසතිල් ලුමසා. මේ ආයතය මේ සූරා පටන් ගන්නෙම වයිලුල් ලිකුල්ලි හමසතිල් ලුමසා. වයිල් විනාශයක් වේවා. ඔවුන්ට දඬුවම් තිබෙනවා. ආඛරා දිනේදී දඬුවම් තිබෙනවා. ඔවුන්ට මේ ලෝකයේදී විනාශය තියෙනවා. ඒ වගේම පරලෝකයේදී විනාශය තියෙනවා. කාටද? හමසා ලුමසා. මේ ගුණාංග දෙකම තියෙන අය. හමසා කියලා කියන්නේ කෙනෙක් පිළිබඳව, තමන්ගේ සහෝදරයෙක් පිළිබඳව, තවත් මිනිසෙක් පිළිබඳව ඔහු නැති ස්වභාවක, ඔහු නැති තැනක ඔහු පිළිබඳව කතා කිරීම. අපි කියන උපදූප කතා කිරීම. ඔහු පිළිබඳ යම් දෙයක්, වැරදි දෙයක්, ඔහු පිළිබඳව අසත්‍ය දෙයක් හෝ සත්‍ය දෙයක් හෝ ඔහු පිළිබඳව ඔහු නැති ස්වභාවක ඔහු පිළිකුල් කරන ක්‍රියාවක්. ඔහු පිළිකුල් කරන ක්‍රියාවක් කතා කිරීම. යම් පුද්ගලයෙක් පිළිකුල් කරනවා මා පිළිබඳව කතා කරන්න එපා කියලා. සාමාන්‍ය මිනිසුන්ගේ ස්වභාවයක්. මිනිස්සු හැමෝම වැරදි කරන අය, වැරදිත් එක්ක තමයි අපි අල්ලාහ් තාලා මවලා තිබෙන්නේ. ඒකට අර්ථය අපි වැරදි කරන්න ඕන කියන එක නෙමෙයි. අපිට අඩුපාඩු සිදු වෙන්න පුළුවන්. අපේ ගුණාංගවල වෙනස්කම් තියෙන්න පුළුවන්. එතකොට කෙනෙක්ගේ යම් දෙයක් පිළිබඳව ඔහුගේ වැරද්දක් හෝ ඔහු පිළිබඳව ඔහු නැති ස්වභාවක කතා කිරීම. අවලාද නගන එක. මේ අයට තමයි මේ විනාශයත් වෙනවා කියලා ආරම්භයේදී කියන්නේ. ඊළඟ අල්ලාහ් තාලා කියන ලුමසා. ලුමසා කියන්නේ මොනවද? ලුමසා කියන ඒ වචනේ බැලුවහම ලුමසා කියලා කියන්නේ කෙනෙක් තවත් පුද්ගලයෙකුට මූණෙන් ඉඟියක් පෙන්නනවා. අපි කියන දැන් ඇස් ගහලා පෙන්නන්නේ. කෙනෙක් සභාවකට එනකොට එයා එනකොට තවත් කෙනෙකුට පොඩි ඉඟියක් දාලා පෙන්නනවා පහත් විදිහකට. මුහුණෙන් වෙනස් ආකාරය ඔහුව පහත් කර පෙන්වන එක තමයි ලුමසා කියලා කියන්නේ. එතකොට මෙතනදී අල්ලාහ් තාලා මේ හුමසා ලුමසා දෙකම කරන පුද්ගලයා ඔහුට විනාශය තියෙනවා. ඔහු නිරයට යනවා. ඔහුට දඬුවම් තිබෙනවා යනුවෙන් කුර්ආනය තුල සඳහන් කරනවා. එතකොට මේක ප්‍රධානව මිනිසා මේ ලෝකයේ තුල අපි ජීවත් වෙනකොට අපි අනෙකුත් මිනිසුන් එක්ක, සහෝදරවරුන් එක්ක අපිත් එක්ක ජීවත් වෙන ඒ ජනතාවත් එක්ක මිනිසුන් එක්ක අපි ආශ්‍රය කරනවා. එතකොට මේ වෙලාවේදී අපි ඔවුන් එක්ක හැසිරෙනකොට කිසිම විටක ඔවුන්ට හිංසාවක් වන ආකාරයට, ඔවුන්ට බාධාවක් වන ආකාරයට, ඔවුන්ගේ හිත තුළ යම් ආකාරයක අපි කරන ක්‍රියාවකින් අපගේ ඒ ඉංගියකින් පවා ඔවුන් හිංසනයටපත් නොවීම පිළිබඳව තමයි මේ ආයතය කතා කරන්නේ.
එතකොට සහෝදරවරුනි අපි හැමදාම අපේ ජීවිත තුළ මේ රමදානය තුළ අපි තීරණයක් ගන්න ඕන. අපේ ජීවිතේ මම තවත් පුද්ගලයෙක් පිළිබඳව කතා කරනවා නම් ඒකෙන් ඈත් වෙන්න. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් නබි නායකතුමාණන් අපිට අනුශාසනා කර තියෙනවා. අපි තවත් පුද්ගලයෙක් පිළිබඳව කතා කිරීම, තවත් පුද්ගලයෙක් පිළිබඳව ඕපදූපයක්, අවලාදයක් නගන එක, කතා කරන එක පිළිබඳව දැඩි ලෙස තරයේ හෙලා දැකලා තියෙනවා. විශේෂයෙන්ම අවවාද කරලා තිබෙනවා. අපි අපගේ සහෝදරවරයෙක් මැරිලා ඔහුගේ ඒ මලකුණු කනවා හා සමානයි. ඒ සහෝදරවරයෙක් මැරිලා සාමාන්‍යයෙන් අපිට මිනිස්්‍ය ශරීරයක් එහෙම අපි කන්නේ නැහැ කවුරුත්. එහෙම කන්න එක බා ඉස්ලාම ආගම තුළ එහෙම කන්න බෑ, හරාම්. අපිට තහනම් කරලා දැන්. එච්චර නබිතුමාණන් කියන්නේ එවැනි පිළිකුල් සාගත දෙයක්. අපි හිතන්නේම නැති. අපි සාමාන්‍යයෙන් එවැනි දෙයක් හිතන්නේවත් නැහැනේ. එතකොට එච්චර පිළිකුල් දෙයක් තමයි තවත් සහෝදරයෙක් පිළිබඳව, තවත් පුද්ගලයෙක් පිළිබඳව අපි ඔහු පිළිකුල් දෙයක්, ඔහු කැමති නැති දෙයක් තවත් කෙනෙක් ගාවට කියලා කතා කරන එක. අපි අනිවාර්යයෙන්ම මෙම ගුණාංගයන් වලින් ඈත් වෙන්නට ඕන. මෙම ගුණාංගය අප මේ ලෝකේ විනාශ කරනවා. දැන් මේ ලෝකයේ ඇති විනාශය මොනවද? අපි තවත් පුද්ගලෙක් පිළිබඳව එහෙම කතා කරගෙන යනකොට සහෝදරත්වයේ ගැටලුවක් එනවා. රණ්ඩු ඇති වෙනවා, ආරවුල් ඇති වෙනවා, ප්‍රශ්න ඇති වෙනවා. එතකොට මේ ලෝකයේදී අපි පහත් වෙනවා. අපේ ජීවිතය විනාශ වෙනවා. තවත් පුද්ගලයෙක්ගේ ජීවිත විනාශ කරනවා. ඒ වගේම ආඛරායිකේ පරමාන්ත දිනේදී, අවසාන දිනේදී අපට අප කරපු ක්‍රියාවන් වලට අල්ලාහ් තාලා දෙවියන් කුලිය ලබා දෙන අවස්ථාවේදී අපට විනාශයක් වෙනවා, දැඩි දඩුවමක් වෙන බව තමයි මේ වාක්‍ය පවසන්නේ.